සිරිලක් දෙහි පෙට සුබ සෙත සලසන දෙව් මණ්ඩලයේ වැඩහුන් දෙව් පුත සම්බුදු සසුනට නිතෙසෙත සලසන සහදු වඳිමිනීතේ සමන් දෙවිඳු මම තිලක අප සමිඳුන් දිනයක වඩිනාක ඉන්වත් කරන්දනීය ප්‍රඥාදීප ආර්යයන් වහන්සේ ප්‍රදාන උත්සව සභාවට සැපමැනි සීලම දෙනාම ඉතාමත් ගෞරවයෙන් අපි පිළිගනු ලබනවා. ඉතාමත් කෙටි උත්සවයක් තමයි අපි සංවිධානය කරේ. ඒකට හේතුව උන්වහන්සේගේ මූලික අරමුණ උත්සව සංවිධානය කිරීම නෙමෙයි. උන්වහන්සේගේ මූලික අරමුණක් පොත්පත් රචනා කිරීමක් නෙමෙයි. උන්වහන්සේගේ මූලික අරමුණ උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන මේ සසරෙන් එතර වීම. ඒ එතර වෙන ගමන්ම මේ ධර්මය තවත් කාට හරි කියලා දීලා ඊතර කරන්න තමයි උන්වහන්සේගේ මූලික අරමුණ අභිප්‍රාය බවට පත් උනේ. ඒ අනුව උන්වහන්සේ හමු වීමට අපි ඇවිල්ලා මමයි තිල්න තේෂාන් මහත්තයයි උන්වහන්සේ හමු වීමට ඇවිල්ලා උන්වහන්සේගෙන් අසා දැනගත්ත තොරතුරු මත පදනම් වෙලා පොත් දෙකක් රචනා කරා. නූතනයේ පහළ වී වදාළ අභිඥාලාභී යතිවරයාණන් වහන්සේ කියලා පළමු කොටස සහ දෙවෙනි කොටස. ඒ දෙකේම අන්තර්ගත වෙන්නේ පළමු කොටසේ බුදුපියන් වහන්සේ දේශනා කළ වූ ශ්‍රී සද්ධර්මය. දෙවෙනි කොටසේ අපේ තින තේෂාන් මහත්තයා නොයෙකුත් අවස්ථාවල ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගත් දහම් ගැටලු සහ විද්‍යාත්මක තොරතුරු තමයි අන්තර්ගත වෙන්නේ. ඒ පොත් දෙකෙන් අද අපි ගොරට වඩවන්න සූදානම් වන්නේ පළවෙනි කොටස. ඒ කොටසේ තියෙනවා පින්වත් කරන්දනීය ප්‍රඥාදීප ආර්යයන් වහන්සේගේ පෙර භවය සම්බන්ධයෙන් තොරතුරු. උන්වහන්සේ මහාන වීමට ප්‍රථම ගිහි කාලයේදී උන්වහන්සේ භාවනා කළ ආකාරය, භාවනා කිරීමේදී උන්වහන්සේට මුහුණ දෙන්න සිදුවෙච්ච අභියෝග, ඉන් අනතුරු උන්වහන්සේ පැවිදි භාවයට පත්වීමේදී උන්වහන්සේට මුහුණ දෙන්න සිදු වූ අභියෝග ගැන දෙවෙනි පොතේ පළවෙනි පොතේ අන්තර්ගත වෙනවා. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන කාලයේ සිදුවත් බෝසතන් වහන්සේගේ අසිරිමත් සිදුහත් උපත, සිදුවත් බෝසතාණන් වහන්සේගේ අසිරිමත් සම්බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය කියන තොරතුරු වලදී සිදුවෙච්ච අසිරිමත් සිදුවීම් මේ පොතේ අන්තර්ගත වෙනවා. එපමණක් නෙවෙයි, මේ පොතේ ඊට එහා ගියා වූ බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේදී පහළ වෙන වජිරාසනයේ ස්වභාවය, මීට කලින් කිසිම තන්ත්‍රයක ත්‍රිපිටකයේවත් වජිරාසනයේ ස්වභාවය කොහොමද කියලා රචනා වෙලා නැහැ. ඒ වජිරාසනයේ ස්වභාවය කොහොමද, රහතන් වහන්සේ නමක්ගේ ස්වභාවය, රහතන් වහන්සේ නමක් හඳුනගන්න ආකාරය, බෙරගල කන්දේ වැඩ වාසය කරන රහතන් වහන්සේලා, සරණතිස්ස මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේ ඇතුළු මාතෘකා 70 ගානක අන්තර්ගතයක් සහිත පිටු 562කින් යුක්ත පොතක් විදිහට තමයි මේ පොත රචනා වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ පොත රචනා කිරීමේදී උන්වහන්සේගේ කාලය අපි වෙනුවෙන් කැප කරලා සමහරක් වෙලාවට උන්වහන්සේගේ මත්තකුරෙන් ලියපු ලේඛන අපට ලබා දීලා මේ පොත රචනා කරන්න උන්වහන්සේ අපට ගොඩාක් පිටුපසෙන් ඉඳලා ශක්තියක් වුණා. ඒ විතරක් නෙවෙයි, මේ පොත රචනා කිරීමේදී තිල තේෂාන් මහත්තයත් බොහෝ කැපවීමක් කරා. නිදි වර්ජිතව ඉඳගෙන සමහරක් වෙලාවට කොළඹ පවා ගිහිල්ලා මේ පොත රචනා කරන්න එතුමා නිස්සර දෙයාසයෙන් කටයුතු කරා. ඒ පින්වත් කරන්දනීය ප්‍රඥාදීප ආර්යයන් වහන්සේ තිල තේෂාන් මහත්තයත් මාත් එකතු වෙලා ඒ නිර්මාණය කරා මේ පොත අපි තව සුළු මොහොතකින් ගෞතම බුද්ධ ශාසනය වෙනුවෙන් සංඝ සතු කරලා පූජා කරලා මේ දහම් පුස්තකය පින්වත් මිනිසුන් දෙසා ලබා දීලා ඒ මිනිසුන් නිවන් මාර්ගයේ ප්‍රවිෂ්ඨ කරවන්නේ අපේ මූලික අරමුණ බවට පත් උනේ. ඒ කාර්යයේදී අපට ගොඩාක් උපකාර කර කට්ටිය ඉන්නවා. පින්වත් ආර්යයන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා තිල තේෂාන් මහත්තයාත් මාත් එකඟතාවයකට පත් වුණා. මේ පොත මුද්‍රණය කරන්න අපට මුදලින් උපකාර කරා ගොඩාක් කට්ටිය. ඒ නිසා අපි අන්තිම එකඟතාවයකට ආවා උපකාර කළ කිසි කෙනෙක්ගේ නම්ගම් පොතට ඇතුළත් නොකරන්න. ඒකට හේතුව නම්ගම් පොතට ඇතුළත් කරොත් අපට ඒ පොත මුද්‍රණය කරන්න ලබා දුණු මුදලත් එක්ක අපට ඒක ඇතුළත් කරන්න වෙනවා. එහෙම වුණොත් රුපියල් 5000ක මුදලක් දුන්න කෙනත්
රුපියල් 50000ක මුදලක් මේ පොතට පූජා කරපු කෙනාත් දෙකම මුදල් සහිතව ප්‍රකාශ කරොත් 5000ක මුදල පරිත්‍යාග කර කෙනාට හිත අමනාපයක් ඇති වෙන්න පුළුවන්. අනේ මට දෙන්න පුළුවන් උනේ පොඩි මුදලක් නේද? එහෙමවත් සිත් තැවුලක් ඇති නොවන විදියටයි අපි මේ ග්‍රන්ථය නිර්මාණය කළ තියෙන්නේ. ඒ නිසා මේ ග්‍රන්ථයේ පළමු කොටස කියවා අවසන් වෙන විට බුදුදහම පිළිබඳ පූර්ණ අවබෝධයක් අපට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ත්‍රිපිටකයේවත් අන්තර්ගත නොවන, නූතන ත්‍රිපිටකයේවත් අන්තර්ගත නොවන බුදුරජාණන් වහන්සේ නමක්ගේ ශ්‍රී දේහයේ ස්වභාවය මේ පොතේ ඉතාමත් විස්තරව අන්තර්ගත වෙනවා. ඒකෙදී ඉතාමත් සුළු වශයෙන් බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයේ ස්වභාවය කියනවා නම් බුදු කෙනෙක් පොළොව මත වඩිනකොට ශ්‍රී පතුල් තියලා ඒ ශ්‍රී පතුල් පොළොව මත ස්පර්ශ වෙන්නේ නැහැ. කිසියම් බුදුරජාණන් වහන්සේ නමක් මිහි මත සක්මන් කරන විටත් ඇවිදින විටත් ඒ බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල් පොළොව මත ස්පර්ශ වෙන්නේ නැතුව රෝසමල් පෙත්තක් පාවී යන ආකාරයෙන් උතුරා බුදුන් වහන්සේ නමකගේ සක්මන තියෙන ආකාරය මේ පොතේ අන්තර්ගත වෙනවා. ඉතාමත් වටිනා දහම් පුස්තකයක්. ඒ නිසා බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ, රේණුකාණේ චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේලා දෙනමම රහතන් වහන්සේලා දෙනම පිරිනවන් පාන අවසන් කාලයේදී උන්වහන්සේලා රහත් භාවයට පත් වුණ බව පින්වත් ආර්යයන් වහන්සේ අපට ප්‍රකාශ කළා. ඒ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේත් රේණුකාණේ චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේත් මේ මනුලොවට ආවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ දේව සභා සමුළුවේ නියෝජනයේදී පත් වූ එකඟතාවයකට. ඒ සමුළුවේදී 11 දෙනෙක් 14 දෙනෙක් ඒ සමුළුවේදී හිටියා. ඒ 14 දෙනාගෙන් දෙදෙනෙක් එකවර වැඩියා. මේ අපි පිටා වැඩි ඉන්නේ ඒ මෛත්‍රී බෝසත් දේව සභා සමුළුවේ වැඩි හිටි 14 දෙනාගෙන් මේ ලෝකයට වැඩම කර තුන්වෙනි උත්තමයන් වහන්සේ. මේ කරන්දිනේ ප්‍රඥාදීපාරයන් වහන්සේගෙන් පස්සේ තවත් 11 දෙනෙක් මේ ආකාරයෙන්ම මේ මනුලොවට වැඩම කරනවා. තවත් වසර 2500ක් යනකම් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න යනෝ මෛත්‍රී බෝසත් වහන්සේගේ දේව සභා සමුළුවේ මෛත්‍රී බෝසත් වහන්සේගේ නිර්දේශය මත ගෞතම සම්බුදු සසුන රකින්න මේ මිහිතලයට වැඩම කර මේ වර්ෂයේ වැඩ ඉන්න උත්තමයන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ යම් දවසක මේ පින්වන් කරන්දිනේ ප්‍රඥාදීපාරයන් වහන්සේ අරහත්ත්වයට පත් වුණොත් උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙන්නේ පංචවිඥා සහිතවයි. පංචවිඥා කියන්නේ උන්වහන්සේට ඕනම වෙලාවක ඉර්ධියෙන් ඕනම ස්ථානයකට වඩින්න පුළුවන් වෙන රහත් භාවයට පත් වෙන උත්තමයන් වහන්සේ නමක්. ඒ නිසා මේ කාලේ දුර්ලභ යතිවරයන් වහන්සේ නමක් විදිහට අපට පෙන්වා දෙන්න පුළුවන්. ඒ නිසා මේ දහම් පුස්තකය ඉතාමත් වටිනා දහම් පුස්තකයක් බවට පත් වෙනවා. මේ දහම් පුස්තකය නිර්මාණය කරන්න උපකාර කරා වූ තිල්ලතේෂාන් මහත්තයාටත් ඒ වගේම අංජු මහත්තයා ඇතුළු අපේ මේ දායක සභාවේ සියලු දෙනාටත් මම මේ අවස්ථාවේදී තාමත්ම ස්තුතිය පුද කරගෙන සිටින ගමන්ම මේ අවස්ථාවේදී සුළු මොහොතක් මේ උත්සව සභාව අමතන්න අපේ පොතේ කර්තෘවරයා බවට පත් වෙන තවත් කර්තෘවරයෙක් බවට පත් වෙන තිල්ලතේෂාන් මහත්තයාටත් මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරන වචන ස්වල්පයක් මේ උත්සව සභාවේදී කතා කරන විදියට. නාඩිය කතා කරමු. ගොඩක් කල් ගියා හිතුවට වැඩිය ඊට කලින් කරන්න ඉතින් ටික තමයි මේ වෙලාවේ මම ඉතින් කතා කරලා සුදුසු වෙලාවේ නෑ මට හිතෙනවා කියනවා නම් මේක අපි ආමුදුරු මේ ලෝකෙට වැඩම කරපු හේතුවට අදාළව මේ ලෝකෙට යමක් වෙනවා නම් ඒ වෙනුවෙන් කරපු ප්‍රධාන මෙහෙවර විදියට තමයි මේක සටහන් කරන්න පුළුවන්. ඉතින් මේකෙන් පස්සේ ලොකු වෙනසක් ධර්මයේ සම්බන්ධයෙන් වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. මේක තමයි මිනිස්සු අතරට හාමුදුරුවන්ගේ පණිවිඩයේ විදියට යන්නේ. මෙතෙක් කල් අපි ටික දෙනා විතරයි දැනගෙන හිටියේ හාමුදුරුවෝ කවුද කියන එක. මේ පොත ගියාට පස්සේ මිනිස්සු අතරට අපිට ගෙනාම දැනගනින්න. මගේ කොටස මම ලියලා තියෙනවා අවුරුද්දයි මාස 11ක් පමණ කාලයක් පන්සලේදී හාමුදුරුවෝ සුන් කරපු අත්දැකීමක්. ඒ හැම ප්‍රශ්නයක්ම වගේ ආපු ඒවා අවශ්‍ය පුද්ගලිකව ඇරෙන්න අනිත් සියල්ල මේකට දාලා තියෙනවා. ඊළඟ කොටස මේකෙත් මේ කොටසක් තියෙනවා මම හිතන්නේ. ඊළඟ එකේ සහ මේ දෙකම ගත්තාම එක පොතක්. ඒකේ සම්පූර්ණ විස්තරයක් හාමුදුරුවෝ ගැන තියෙනවා. හාමුදුරුවෝ ඇසුරු කරා හා සමාන අත්දැකීමක් ගන්න තමයි දෙවෙනි කොටසත් එක්ක දීලා තියෙන්නේ. එතකොට ඒක කියනවාම අර මම හාමුදුරුවෝ අවුරුද්දයි මාස 11ක් විතර කාලයක් ඇසුරු කරපු අත්දැකීම කෙනෙකුට ඒ පොත කියවන කාල සීමාව දුරට ගන්න පුළුවන්. මාසෙන් හෝ දෙකකින්.
එතකොට මෙතනට කවුරු හරි එනවා නම් ආමුදුරුවෝ ඇසුරු කළා හා සමාන කෙනෙක් තමයි මේක කියුවට පස්සේ එන්නේ. ඒ වගේ තමයි පොඩ හදලා තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ අර ලංකාවේ මෙතෙක් භාවනා මාර්ගයේ වැහිලා ගිහිපු තැන්වල තියෙන අඩුපාඩු සියල්ල ආමුදුරුවෝ හදලා තියෙනවා. කියන්නේ බුදුහාමුදුරුවෝ හරියටම දීපු කමටහන් මොනවද කියන එක පොතේ කෙටියෙන් සරලව ආමුදුරුවෝ කියපු විදිහටම තමයි ඇතුළත් කරලා තියෙන්නේ. මේකේ මම ලියලා තියෙන්නේ ඇත්තට මම ප්‍රශ්න අහනවා උත්තරේ දෙනවා. ඒව ගැන කිසිම මගේ අදහසක් ඇත්තටම ලියලා නැහැ. ආමුදුරුවෝ කියපු ටික ඒ විදිහටම ලියලා තියෙනවා. ඒ කියන්නේ ආමුදුරුවෝගේ අදහස් තමයි පොතේ ලියවිලා තියෙන්නේ. ඒ නිසා ඉතින් අර ආමුදුරුවෝ දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මය ආමුදුරන්ට අහන්න පුළුවන් නේ. කියන්නේ බුදුහාමුදුරුවෝ දා කියපු ටික ආමුදුරන්ට ඒ විදිහටම ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් ඒවා තමයි මේකේ ආමුදුරුවෝ මට කියලා තියෙන්නේ. ඒ සමහර තැන්වල ආමුදුරුවෝ මට කියනවා බුදුහාමුදුරුවෝ කිව්වේ ඕක තමයි කියලා. කියන්නේ මම ටිකක් ආමුදුරුවෝ ප්‍රශ්න කරනවා වැඩි. ඒ නිසා ආමුදුරුවෝ සමහරලාට මට කියනවා ඕක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. අර ආමුදුරුවෝ කියන්නේ මම පිළිගන්නේ නැහැ කියලා ටිකක් ආමුදුරුවෝ දන්නවා. ඒකින්ද මට කියනවා ඕක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා. ඒ පොතේ ගොඩක් තැන්වල මට මේ ප්‍රූෆ් බලද්දි තේරුණා ආමුදුරුවෝ මට කියලා නේද තියෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ ඕක තමයි කියලා ඒක තියෙනවා. ඒ කියන්නේ බුද්ධ වචනේ මේ පොතේ ලියලා තියෙන හරියටම. ඒක තමයි මේකේ වටිනාකම. ඉතින් ඒ අනුව හිතුවම ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කොච්චර වටිනා දේවල් ටිකක් මේකේ ලියලා තියෙනවද කියලා. ඉතින් අර දැනට නූතන තාක්ෂණයක් එක්ක දිනුවත් එක්ක තියෙන ලෝකෙක අපි ඉන්න හින්දා ඒකේ අන්තිම කොටසේ ආමුදුරුවන්ගේ අභිඥාවෙන් බලන්න පුළුවන් හිතා ගන්න බැරි විස්තර ඉරහඳ ගැන ඒ ටිකක් ලියලා තියෙනවා. ඒවා ඉතින් තව ගොඩාක් විස්තර ලියන්න පුළුවන්කම තිබ්බත් ඒක ඇත්තටම ධර්මයටත් අදාළ නැති නිසා ඒක ටිකයි තියෙන විස්තර. පස්සේ කාලෙක ඕන ඉතින් තව පොතක් උනක් ලියන්න පුළුවන්. ආමුදුරුවෝ භාවනා ඉවර වෙන්න ඕනේ ඒකට. ආමුදුරුවෝ ගමන අවසන් වෙන්නත් ඕනේ. ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මේ දැනට ප්‍රමාණයටත් වඩා වැඩක් මෙතන වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කියවන්න ආමුදුරුවෝ බුලන් උපකාරය කරන්න. මගේ උපකාරය මම හිතන්නේ මම උපරිම කරා. මිනිස්සුන්ටත් මේක ධර්මය අවබෝධ කිරීම සඳහා තමයි මූලික වශයෙන්ම අපි ලිව්වේ. ආමුදුරුවෝ මේ ලෝකෙට ආවෙත් ඒකට. ඉතින් ආමුදුරුවෝ මාර්ගඵල ලබා ගත්තට ඒක උන්වහන්සේ පුද්ගලික තීරණයක්. උන්වහන්සේ ආවේ මාර්ගඵල ලබන්න නෙමෙයි. නමුත් උන්වහන්සේ ගමන ගිහිල්ලා තියෙන එකට අපි උන්වහන්සේට ගරු කරනවා. උන්වහන්සේගේ තීරණයට. නමුත් උන්වහන්සේ ආපු රාජකාරී උන්වහන්සේ අත්හැරලා නැහැ. ඒ වෙනුවෙන් කරන ප්‍රධාන මෙහෙවරකට සම්බන්ධ වෙන්න ලැබීම මටත් ලොකු සතුටක්. ඒක මටත් ගෞරවයක් ආමුදුරුවොත් එක්ක ඉන්න එක. සහ මේ වැඩවලට ඍජුවම සම්බන්ධ වෙන එක. ඒ ලහිරු සඳ කැලුම් මොහොතක් ඉතින් ආමුදුරුවෝ හොයලා බලනවා ගොඩක් ළඟින් ඉන්නවා. ආමුදුරුවෝගේ ශක්තිය වෙලා තියෙනවා. ඒක ගැන අපිට සතුටුයි. ඒකට අපිට යම් කිසි වගකීමක් එයා බලන නිසා අපිට නිදහසක් තියෙනවා. ඒ වගේ හැමදේම හොඳට වෙනවා කියලා හිතනවා. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. සියලු දෙනා ඉතින් ආමුදුරුවෝගේ වැඩේට උන්වහන්සේත් එක්ක යන අතරේ තමන්ගේ ධර්ම අවබෝධයත් පියවරෙන් පියවර හදාගන්න කියලා මතක් කරලා මගේ කෙටි කතා කොටස පෙරසන්නයි. උත්සව සභාවේ මුතුමේ තිලකේෂන් මහත්තයාට අපි බොහෝ දෙහිවිම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේදී ඒ බුදුපියන් වහන්සේ ශ්‍රී මුඛ ධාතුවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය පිවිතුරුම ශ්‍රී සද්ධර්මයේ නිවැරදිව ඇතුළත් කරපු මේ නූතනයේ පහළ වී වදාළ අභිඥාලාභී යතිවරයාණෝ නම් පළවෙනි පොත අපි මේ මොහොතේදී ගෞතම බුදුසසුන උදෙසා සංඝ සතු කරලා පූජා කරන්නයි හදන්නේ. ඒ අවස්ථාව සඳහා අපහායක වෙනමින් අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ විමර්ශකයාට ඒක සංඝ සතු කොට පූජා කරන්න මේ. එමෙන්න මේ පොතේ පළමු මුද්‍රණය අපි දෙන්න හිටියේ අපේ අංජු මහත්තයාට. මේ මොහොතේ වෙන විටත් අංජු මහත්තයා තාමත් කාර්යබහුල වෙලාවක පසු වෙන නිසා ඔහුගේ පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ආරයන් වහන්සේට භාවනා යෝගී වැඩ කටයුතු කිරීමට අවශ්‍ය වෙන නිසා මේ පළමු පොත අපි පිළිගන්නන්න ආරාධනා කරනවා. ඉදින් ශක්කාටත් මේ පළවෙනි පොත ලබා ගන්න ලෙස. එයත් සමග මේ උත්සව සභාවේ සුළු උත්සව සභාවේ වැඩ කටයුතු එයත් සමග අවසන් වෙනවා. මේ පොත
එළිදැක්වීම සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනාට අප බෙහෙවීම පාද නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙන ගමන් ඔබ ඔබට අවශ්‍ය ඒ පිටපත මේ අවස්ථාවේදී මිලදී ගැනීමේ හැකියාව මේ උත්සව සභාවේදීම අපි සැලසුම් කළ තිබෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවිඳුන් වඩේනා සමනොල මුදුනහට දෙව්ලොව යන මාග පෙන්වන සැමවිට ගෞතම බුදුහිමි වැඩම බෝගිරිහිස සාදු වඳිමි ශ්‍රී සමනොල ගිරිස සුමන සමන් දේවෝ හිමියන් හට හිමි සමනල අඩවේ